සරණයි පුතේ ඔයාලා හැමෝටම උතුම් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ පළමු නමස්කාරය වේවා. ඇත්තටම අද මම මේ වීඩියෝ එකක් කරන්න ආවේ මම වගේ තව අසරණ දරුවන් නිසා. මොකද වරම් මාලාවන් නිසා ගොඩාක් අසරණ තත්ත්වයට බොරුවට මුලාවට පත් වෙලා දරුවෝ අසරණ වෙනවා, ලොකු වියදම් දරනවා. ඇත්තටම මටත් එහෙම වියදම් දරන්න සිද්ධ වුණා. ඇත්තටම ලක්ෂ ගණන් වියදම් කරගෙන අන්තිමේට අතරමං වෙලා කිසිම සෙතක් පිහිටක් නැතුව මාගේ දෙවොල් ස්ථානයත් වහන්න සිද්ධ වුණා. ඇත්තටම කියනවා නම් ඒ අතර ටික කාලයක් කොහොම යනකොට මට ගුරු මෑණි කෙනෙක් හම්බ වුණා. ඇය නිකවැරටියේ සත්පත්තිනි දුර්ගා මාතා දේවාලයේ වැඩ සිටින්නේ. ඇත්තටම කියනවා නම් ඇය මට හම්බ වුණේ අන්තර්ජාලය ඔස්සේ. ඇත්තටම ඇය උතුම් වූ මවක් වුණා මට. මගේ වරම් මාලාව ඉදිරියට කරගෙන යන්න මේ දෙවොල් ස්ථානය විවර කරන්න ඇය තමයි මට පිහිට වුණේ. ඇත්තටම ඇය පොඩි සුළු මුදලකට මට මේ හැම දෙයක්ම කරලා දුන්නා. ඇය කියනවා නම් ඇත්තටම මගේ දැසට පේන්න සිටපු දේවතාවියක් වැනි වගේ කෙනෙක්. මොකද කියනවා නම් මම දෙවොල් ස්ථානවල ගිහින් ලොකු පීඩාවකටපත් වුණා. ඇත්තටම දුක් අන්දරා කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අතර තමයි ඇය හමු වුණේ. ඇය කියන්නේ ඊටාම කරුණාවන්ත දැහැමින් මේ ලෝක සත්‍යයට පිහිට වෙන්න ආපු කෙනෙක්. ඇය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඇත්තටම කිසිම කරදරයක් පීඩාවක් නැතුව ගෙදර සමගියෙන් සෑම දෙනා සමගම අද මම මේ ඉදිරියට යන්නේ ඇය නිසායි. ඇයට දෙහිමින් ගොඩාක් පින්. ඒ වගේම ඇයට ඇය කරන්නා වූ මේ කල්තාවයට ඇයට වැඩ සිටින ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ඇයගේ ඥාති දේවතාවුන් වහන්සේට ඇත්තටම ගොඩාක් පින්. තව තවත් ඇයට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා එකම සිතින් ආශිර්වාද කරනවා. ඇය මට මවක් වගේ පිහිට වුණා මේ ගමන යන්න. ඇත්තටම මම දැන් මේ ගමන ඉදිරියට ගෙන යනවා. සිතේ කිසිම කහටක් තිබුණේ නැහැ. ඇයට පුළුවන් දේ හැමදේම මට ලබා දුන්නා. ඒ වගේ ගුරු මෑණිවරුන් සිටින නිසා තමයි අද මේ වගේ උතුම් වරම් මාලාවකට මා පෙළඹුණේ. ඉතින් ඔයාලටත් මම කියන්නේ පුතේ මේ වගේ මුලාවන් වලට අසරණ තත්ත්වයට පීඩාවටපත් වෙන්නේ නැතුව දෙවොල් ස්ථානවල ගිහින් ඔයාලට තියෙන මුදල් වියදම් කරන්නේ නැතුව හොඳ ගුරු මෑණි කෙනෙක් හෝ හොඳ ගුරුවරයෙක් හොයාගෙන ඔයාලගේ වරම් මාලාව තව තවත් බලශක්ති කරගෙන ඉදිරියට යන්නට ඔයාලට පුළුවන් දේ හැකියපමණින් කරගන්න. ඒ වගේම මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. සෑම දෙයක්ම සිතන ආයුරින් ඉෂ්ට කරගෙන ඉදිරියට යන්න. හොඳ ගුරුවරයෙක් හොඳ ගුරු මෑණි කෙනෙක් හමුවට යන්න කියලා. ඉතින් මාගේ ගුරු මෑණියන්ට දෙහිකින් ගොඩාක් අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ සියලුම දේවතාවුන් වහන්සේලාගේ බල ශක්තිය ඇයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඇයගේ පවුලේ අයට සෑම දිනකට ආරක්ෂාව ලැබෙන්න කියලා එකම සිතින් ආරක්ෂා කරනවා. ත්වන් සරණයි පුතේ.